වීඩියෝ කන්ටෙන්ට් හදන කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කාලයයි සල්ලියයි. ඉතින් මේ දෙකම ඉතිරි කරගන්න උදව් වෙන හොඳම AI වීඩියෝ එඩිටර් එක මොකක්ද? අන්න ඒ ප්‍රශ්නෙට තමයි අද අපි උත්තර හොයන්න යන්නේ. අපි බලමු දැනට තියෙන টොප්ම ටූල්ස් 3ක් අරගෙන කාගේ අවශ්‍යතාවලටද මේවා හරියටම මැච් වෙන්නේ කියලා. හිතන්නකෝ වීඩියෝ එකක් එඩිට් කරනවා. ඒක සමහර වෙලාවට ඉවරයක් නැති වැඩක් වගේ නේද? අර සංකීර්ණ ටයිම්ලයින් එක පැය ගණන් ඔට්ටු වෙනවා. ඊට පස්සේ වගේ සද්ද ඒවා අයින් කරන වීඩියෝ එකේ ආපහු මුල ඉඳන් අගට යනවා. ඇත්තටම හෙම්බත් වෙන වැඩක්. ගොඩක් කන්ටෙන්ට් හදන අය මුහුණ දෙන අත්කතාව ඕක තමයි. හැබැයි හිතන්න බලන්න අර පැල ගාණක් යන මුළු process එකම AI පාවිච්චි කරලා විනාඩි 10කින් වගේ ඉවර කරන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි AI video editors අපිට දෙන ලොකුම පොරොන්දුව. ඉතින් බලමු මේක ඇත්තටම වැඩ කරනවද කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් මේ කාලය කාදමන එඩිටිං වැඩෙන් ජලවෙන්න අපිට AI වලින් ලැබෙන ප්‍රධාන පාරවල් 3ක් තියෙනවා. අපි බලමු අද මාකට් එකේ ඉන්න ප්‍රබලම තරඟකරුවෝ 3 දෙනා කවුද කියලා. මෙන්න බලන්න මේකෙන් අපිට ලොකු පින්තූරයක් ගන්න පුළුවන්. CapCut. ඒක නොමිලේ. ඒ කියන්නේ පටන් ගන්න කෙනෙක්ට සෝෂල් මීඩියා කරන කෙනෙක්ට නියමයි. ඊළඟට Descript. මේකේ කතාව කාලේ ඉතිරි කරන එක. ප්‍රොෆෙෂනල්ස්ලට, පොඩ්කාස්ටර්ස්ලට කියාපු බඩු. අන්තිමට Canva. මේක හරියට content factory-යක් වගේ. මාකටර්ස්ලට, බ්‍රෑන්ඩ්ස් වලට තමයි හොඳටම ගැලපෙන්නේ. හරි. දැන් අපි මේ එකින් එක අරගෙන ටිකක් ගැඹුරට බලමු. හරි අපි ලිස්ට් එකේ පළවෙනියට තියෙන CapCut එකෙන්ම පටන් ගමු. කිසිම වියදමක් නැතුව වැඩේට බහින තියෙන හොඳම තැන තමයි මේක. CapCut කියවම මුලින්ම ඔලුවට එන දේ තමයි ඒක සම්පූර්ණයෙන්ම free. ඒක තමයි ලොකුම ආකර්ෂණය. හැබැයි ඉතින් නොමිල දෙන හැම දෙයකම වගේ පොඩි කතාවක් තියෙනවනේ. මෙතනදී ඒක තමයි වීඩියෝ එකේ වදින watermark එක. ඊට අමතරව සමහර කතා වෙනවා data privacy ගැන. මේකේ තියෙන ෆීචර්ස් ගත්තම ඇත්තටම වටිනම දේ තමයි automatic captions. ඒ කියන්නේ ඒක ක්ලික් එකකින් සබ්ටයිටල් දාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි සිංහල වලටත් සපෝට් කරන එක. ඉතින් ඒක ලොකු පහසුවක්. හිතන්නකෝ ට්‍රෙන්ඩින් TikTok එකක් දැකලා ඒ වගේ එකක් ඉක්මනට හදන්න ඕනුනා කියලා. CapCut එකකින් ඒ වැඩේ විනාඩි ගානකින් ගොඩ දාගන්න පුළුවන්. හැබැයි ඉතින් කියන්න ඕන ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ අර ලොකු ෆීචර්ස් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් අන්තිමට කතාව මේකයි. සතයක්වත් වියදම් නොකර වීඩියෝ කන්ටෙන්ට් හදන ගමන පටන් ගන්න පොඩ්ඩක් අත් හදා බලන්න හිතන කෙනෙක්ට CapCut තමයි හොඳම දැන. හරි. CapCut කියන්නේ නොමිලේ පටන් ගන්න නියම තැනක්. ඒත් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි කාලේ නම්. තමන්ගේ කාලය කියන්නේ සල්ලි කියලා හිතන කෙනෙක්ට අන්න එයාට තමයි අපි දෙවෙනි ටූල් එක Descript ගොඩක් වැදගත් වෙන්නේ. Descript වල තියෙන game changing idea එක තමයි මේ text based editing chain එක. මේකේ මොකද්ද වෙන්නේ? මෙහෙම හිතන්න. විනාඩි 20ක වීඩියෝ එකක් රෙකෝඩ් කළා කියමු. සාමාන්‍යයෙන් අපි ටයිම්ලයින් එකේ එහාට මෙහාට ගිහින් එඩිට් කරන්නේ. ඒ Descript වලින් වෙන්නේ ඒ කතාව සම්පූර්ණයෙන්ම ටයිප් කරලා Word document එකක් වගේ දෙන එක. එතකොට වැරදුන වාක්‍යයක් තියෙනවද? ඒ වචන ටික delete කරනවා. එතකොටම වීඩියෝ එකනොත් ඒ කැලල කැපිලා යනවා. ඒ කියන්නේ වීඩියෝ එකක් එඩිට් කරන්නේ හරියට Word document එකක් එඩිට් කරනවා වගේ. මේක ඇත්තටම වැඩ කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක්. ඒ විතරක් නෙවෙයි අපි කතා කරද්දී නිකන්ම කියවෙන වගේ filler words තියෙනවනේ. Descript AI එකට පුරවන් එක ක්ලික් එකකින් ඒ ඔක්කොම හොයලා අයින් කරන්න. හිතන්නකෝ ඒකට යන කාලය. ඉතින් මේකේ ප්‍රධානම අරමුණ පෑ ගානක් ඉතිරි කරලා දෙන එක. ඒ වගේම අවසාන ප්‍රතිඵලයත් හරිම ප්‍රොෆෙෂනල්. ඉතින් කාර්යක්ෂමතාවයට, efficiency-ට මුල් තැන දෙන කෙනෙක්ට තමන්ගේ කාලය ඉතිරි කරගෙන තව වැඩක් කරන්න ඕනේ කියලා හිතන ඕනෑම ප්‍රොෆෙෂනල් කෙනෙක්ට, පොඩ්කාස්ටර් කෙනෙක්ට Descript කියන්නේ නිකම්ම tool එකක් නෙවෙයි, ඒක හොඳ investment එකක්. හරි. දැන් අපි එනවා අපේ තුන්වෙනි තරඟකරුවාට. Canva. ඇත්තටම Canva කියන්නේ නිකම්ම වීඩියෝ එඩිට් එකක් නෙවෙයි. ඒක හරියට content හදන factory එකක් වගේ. Canva වල ලොකුම බලය තියෙන්නේ කොහෙද? ඒ තමයි ඒකේ තියෙන අති විශාල ටෙම්ප්ලේට් සහ ස්ටොක් මීඩියා ලයිබ්‍රරිය. ඒ කියන්නේ වෙන සයිට් වලට ගිහින් ෆොටෝස්, වීඩියෝ ක්ලිප්ස්, මියුසික් හොය ඉන්න ඕනේ නෑ. හැමදේම එක තැනක. හැබැයි ඉතින් අනිත් පැත්තක් තියෙනවා Descript එකේ වගේ සියුම් විදිහට ෆ්‍රේම් එකකින් ෆ්‍රේම් එකට එඩිට් කරන්න තියෙන හැකියාව ටිකක් අඩුයි. මෙහෙම හිතමුකෝ. පොඩි කැෆේ එකක් තියෙනවා. ඒකට හැමදාම උදේට deal of the day එක ගැන පොඩි වීඩියෝ එකක් දාන්න ඕන. Canva එකේ ලස්සන ටෙම්ප්ලේට් එකක් අරගෙන අද ලාටේකට 20% off කියලා ටෙක්ස්ට් එක මාරු කරලා stock library-න් coffee එකක වීඩියෝ ක්ලිප් එකක් දාලා විනාඩි 3-4න් වැඩේ ඉවරයි. වෙනම stock footage වලට යන සල්ලි තිතුරුයි. ඉතින් ඉක්මනට බ්‍රෑන්ඩ් එකට ගැලපෙන විදිහට content ගොඩක් හදන මිනික පට්.
ඉතින් පැහැදිලි නේද? Canva වල වීඩියෝ ටූල්ස් හදලම තියෙන්නේ සෝෂල් මීඩියා මාකටර්ස්ලා, පොඩි බිස්නස් කරන අය, ඒ වගේම වේගෙන් කන්ටෙන්ට් ගොඩක් හදන්න ඕන අයව හිතේ තියාගෙන. හරි. අපි දැන් මේ ටූල්ස් තුන ගැනම හොඳ අදහසක් ගත්තා. දැන් වෙලාව තමයි මේ ඔක්කොම එකට අරගෙන අන්තිම තීන්දුව මොකක්ද කියලා බලන්න. වියදම පැත්ත බැලුවොත් මෙතන කතාව හරිම පැහැදිලි. CapCut එකේ බාර් එක තියෙන්නේ බිඳුවේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලි. ඩිස්ක්‍රිප්ට් සහ Canva වලට නම් මාසිකව හරි අවුරුද්දට හරි ගාණක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. මෙතනදි තේරුම් ගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. වේගවත්ම ආරම්භයයි වේගවත්ම වැඩ කිරීමේ ක්‍රියාවලියයි කියන දෙකක්. සතයක්වත් වියදම් නොකර පළවෙනි වීඩියෝ එක හදන්න වේගවත්ම ක්‍රමය දෙන්නේ CapCut. හැබැයි දිගු කාලීනව බැලුවම වේගවත්ම සහ කාර්යක්ෂමම workflow එක ලැබෙන්නේ Descript වගේ මුදල් ගෙවලා ගන්න කාලය ඉතිරි කරන්නම හදපු tool එකකින්. එහෙනම් අන්තිම තීරණය මෙහෙමයි. කෙනෙක් මේ ගමන පටන් ගන්නවා විතරක් නම් කිසිම වේදමක් නැති නිසා හොඳම දේ CapCut වලින් පටන් ගන්න එක. කෙනෙක් ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් කාලේ ඉතුරු කරගන්න එක තමයි වටින්නේ. ඉතින් Descript වල ආයෝජනය කරන එකෙන් ලොකු වාසියක් ගන්න පුළුවන්. අලෙවිකරුවෙක් නම් සල්ලි ඉතුරු කරගෙන කන්ටෙන්ට් ගොඩක් හදන්න Canva තමයි හොඳම විසඳුම. ඉතින් සාරාංශය මේකයි. හරි tool එක තීරණය වෙන්නේ කරන්න යන වැඩේ අනුව. නොමිලේ පටන් ගන්න ඕනේ නම් CapCut. කාලේ ඉතිරි කරගෙන ඒ කාලෙන් තව ආදායමක් හොයන්න ඕනේ නම් Descript වගේ ගෙවලා ගන්න tool එකක ආයෝජනය කරන එක තමයි හරිම දේ. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ tools තුනෙන් Tamanගේ නිර්මාණශීලීත්වයට වැඩිම ඉඩක් දෙන්නේ Tamanගේ වැඩේට ලොකුම පහසුවක් ගේන්නේ මොකක්ද කියන එක. අන්නේ තීරණය දැන් Tamanගේ අතේ.